දසුන් වැඩේ නාගත්ත නේද? PSL ගැහුවනම් මැච් ටිකක් හරි ගහ ගන්න තිබ්බා. IPL ගහන්න ඇවිල්ලා මැචුත් නැහැ. බෙන්ච් එකට වෙලා ඉන්නවා ප්‍රැක්ටිස් කරනවා විතරයි. මේ වගේ ගොඩක් කතා අපිට මේ වෙනකොට IPL පැත්තෙන් වගේම සමාජ මාධ්‍ය පැත්තෙනුත් අහන්න ලැබෙනවා. ඉතින් මේ කාරණාවත් එක්ක ඔන්න දැන් දසුන් නියෝජනය කරන රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම තරගයකට සූදානම් වෙමින් සිටිනවා. IPL තරගාවලියේ 32 වන තරගය ලක්නෝ සුපර් ජයන්ට්ස් එක්ක තමයි මේ තරගය පැවැත්වෙන්නේ. ලක්නෝහිදී තමයි පැවැත්වෙන්නේ. සුපුරුදු පරිදි අපි කණ්ඩායම් දෙකේ රීසන්ට් ස්ටැට් එක බැලුවොත් ඉන්නේ එහෙම රීසන්ට් ෆෝම් එක බැලුවොත් ඉන්නේ එහෙම ලක්නෝ සුපර් ජයන්ට්ස්ලා අවසන් තරග පහෙන් තරග දෙකක් දීලා තිබෙනවා. RR හොඳ ස්ටාර්ට් එකක් ගත්තා. හැබැයි අවසන් තරග පහෙන් මේ වෙනකොට තරග 3යි දීලා තිබෙන්නේ ඔවුන්. රීසන් හෙඩ් ටු හෙඩ් හිස්ටරි එක ගත්තාම අවසන් හෙඩ් ටු හෙඩ් තරග පහෙන් RR නැත්නම් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම තරග 3ක් ජයග්‍රහණය කරලා LSG ලක්නෝ සුපර් ජයන්ට්ස්ලා තරග දෙකක් දිනලා තිබෙනවා. මේ වෙනකොට ලක්නෝ සුපර් ජයන්ට්ස්ලා පොයින්ට්ස් 4ක් එක්ක තමයි ඔවුන් ඉන්නේ 9 වන ස්ථානයේ. ඊට අමතරව අපි ගත්තොත් ඉන්නේ එහෙම RR නැත්නම් එහෙම රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම මේ වෙනකොට 4 වෙනි තැන තමයි ඉන්නේ පොයින්ට්ස් 8ක් එක්ක. විශේෂයෙන්ම ඒක සඳහන් කරන්නට ඕනේ. මොකද රාජස්ථාන් රොයල්ස්ලා උඩ තැනක හිටියා. ඒ කියන්නේ අපි කිව්වොත් පළවෙනි තැන හිටියා. නමුත් ආසන්න තරගවල පරාජයන් ලැබුණු නිසාවෙන් ඔවුන් දැන් 4 වෙනි තැනට ඇවිල්ලා තිබෙනවා කියන කාර්යය සඳහන් කරන්න ඕනේ. ඉතින් මේ තරගයේ ජයග්‍රහණය කිරීම ඉතාමත්ම වැදගත්. ඒ කණ්ඩායමට කුමාර් සංගක්කාර තමයි ප්‍රධාන පුහුණුකරුවා වෙන්නේ මේ කණ්ඩායම තුළ. ඒ වගේම තමයි රියන් ප්‍රෑග් තමයි නායකත්වය දරන්නේ. ඊට අමතරව ලක්නෝ සුපර් ජයන්ට්ස් පැත්තට ගත්තාම අපි ගත්ත දෙන්නේ එහෙම එහි නායකත්වය දරන්නේ රුෂාබ් පාන්ට්. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මේ කණ්ඩායම් දෙක ගත්තාම මේ වෙනකොට ලක්නෝ සුපර් ජයන්ට්ස් වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කරලා තිබෙන්නේ එයිඩන් මාක්‍රම් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා. ලකුණු 162යි. ප්‍රින්ස් යාදෙව් තමයි වැඩිම කඩලු ලාභියා කඩලු 11ක්. ඔවුන් ඉනිමක වැඩිම ලකුණු ලෙස වාර්තා කරලා තිබෙන්නේ 200යි කඩලු 5කට. ඒ ආකාරයට තමයි ලක්නෝ වල මේ වෙනකොට තරගාවලිය මේ මෙතෙක් පවත්වලා තිබෙන තරග තුලදී ඔවුන්ගේ විශේෂී දක්ෂතා තිබෙන්නේ. අපි රාජස්ථාන් රොයල්ස් පැත්තට හැරුණොත් වෛභව සූර්යවංශි තමයි වැඩිම ලකුණු ලාභියා ලකුණු 246යි. රවි බිෂ්ණෝයි කඩලු 10ක් එක්ක ඔහු තමයි රාජස්ථාන් රොයල්ස් වෙනුවෙන් මේ වෙනකොට වැඩිම කඩලු ලාභියා බවට පත් වෙලා තිබෙන්නේ. ඒ වගේම තමයි රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම මේ වෙනකොට මේ මෙතෙක් තරගවලදී ලකුණු 210යි කඩලු 6 තමයි නිමක වැඩිම ලකුණු ලෙස වාර්තා කරලා තිබෙන්නේ. ඉතින් ඒකත් විශේෂිත කාරණයක් විදිහට අපට හඳුන්වන්නට පුළුවන්. ඕවරෝල් හෙඩ් ටු හෙඩ් හිස්ටරි එක ගත්තාම තරඟ 6ක් පවත්වලා තිබෙනවා. ඒකෙන් ලක්නෝ තරඟ 2ක් දිනලා තිබෙනවා. ඊට අමතරව රාජස්ථාන් රොයල්ස් ඉතිරි තරඟ 4ම දිනලා තිබෙනවා. ලක්නෝ ක්‍රීඩාංගණයේදී තමයි මේ තරගය පවත්වන්නේ කියලා අපි සඳහන් කළා. මේ ක්‍රීඩාංගණයේදී මේ කණ්ඩායම් දෙක මීට පෙර එක අවස්ථාවකදී තරග වැදිලා තිබෙනවා. ඒ තරග වැදීම තුලදී රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම තමයි මේ තරගය ජයග්‍රහණය කරලා තිබෙන්නේ. ඒ කාරණේත් අපි ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි මේ ක්‍රීඩාංගණය තුල තරග 62ක් පවත්වලා ඉන් තරග 25ක් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නු කණ්ඩායම ජයග්‍රහණය කරද්දී දෙවනුව පන්දුවට පහර දුන්නු කණ්ඩායම තරග 36ක් ජයග්‍රහණය කරලා තිබීමත් විශේෂත්වයක් විදිහට අපට හඳුන්වන්නට පුළුවන්. ඉතින් ඒ අනුව ඔබට දල අදහසක් ගන්න පුළුවන් වැඩි වාසි තියෙන්නේ දෙවනුව පන්දුවට පහර දුන්නු කණ්ඩායමට. ඒ කියන්නේ චේස් කරපු ටීම් එකට. හැමදාමත්ම වගේ අපි ෆර්ස්ට් ඉනින්ග්ස් සහ සෙකන්ඩ් ඉනින්ග්ස් ඇවරේජ් ටෝටල්ස් වලට කියනවා මේ ක්‍රීඩාංගණවල. මේ ක්‍රීඩාංගණේ 155 තමයි ෆර්ස්ට් ඉනින්ග්ස් ඇවරේජ් ටෝටල් එක. සෙකන්ඩ් ඉනින්ග්ස් ඇවරේජ් ටෝටල් එක 141යි. ඒ අනුව යම්කිසි විදියකින් 175 සීමාව අභිබවන්න පුළුවන් නම් යම් කණ්ඩායමකට ප්‍රථමයෙන් පන්දුවට පහර දීලා ඒ කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය කිරීමේ හොඳ අවස්ථාවක් අවකාශයක් තිබෙනවා කියන කාරණේ සඳහන් කරන්නට ඕනේ. සෙකන්ඩ් ඉනින්ග්ස් ඇවරේජ් ටෝටල් එක අපි කිව්වා වගේ 141ක වගේ තියෙන. ඉතින් කවුරු හරි කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යවලා ඒ කියන්නේ චේස් කරලා දිනන්න උත්සාහ කරනවා නම් ප්‍රතිවාදියාව කොයි වගේ ලකුණු සංඛ්‍යාවකද තියන්න ඕනේ 150 160 සීමාව වල තිබ්බොත් පහසු වෙයි තරමක් දුරකට ඔවුන්ට රන් චේස් එක කියන කාරණේ සඳහන් කරන්නට ඕනේ. වැදගත්ම කාරණේ මේ කණ්ඩායම් දෙක තුල ඉන්න key players ලා කවුද? අපි ගත්තොත් ඉන්නේ එහෙම ලක්නෝ පැත්තට එයිඩන් මාක්‍රම් ඉන්නවා ඔබ දන්නවා. ඊට අමතරව රුෂාබ් පාන්ට් නායකයා, මිචෙල් මාර්ෂ් ඉන්නවා, නිකලස් පූරන් ඉන්නවා. ඊට අමතරව මුකුල් චෞධරි ඔබ දන්නවා තරගයක් වෙනස් කරපු ක්‍රීඩකෙක්. අවේෂ් ඛාන්, මොහමඩ් ෂමි වගේ ක්‍රීඩකයෝ ඉන්නවා.
විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ නිකලස් පූරන් ගැන. නිකලස් පූරන් මේ තරගාවලිය තුළ තමන්ගේ නම තියන්නට තාම හැකියාව ලැබිච්ච නැති ක්‍රෝඩකෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද ගොඩක් දෙනෙක් ගොඩක් බලාපොරොත්තු පූරන් පිළිබඳව තබාගෙන හිටියාට පූරන්ට තාම බැරි වෙලා තිබෙනවා ලොකු නොක් එකක් මේ තරගාවලිය තුළ තාම ගහන්න දැනෙන නොක් එකක් දැනෙන ඉනිමක් ක්‍රීඩා කරන්නට ඔහුට හැකියාව ලැබිලා නැහැ. ඉතින් මේකද පූරන්ගේ තීරණාත්මක තරගය කියලාත් ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නවා කියන කාරණෙත් සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම තමයි අපි රාජස්ථාන් රොයල්ස් පැත්තට හැරුණොත් ඉන්නේ එහෙම ඔබ දන්නවා යශස්වී ජයස්වාල් සහ වෛභව සූර්යවංශ කියන ආරම්භක ප්‍රතිකරණ යුගලය ඉතාමත්ම තීරණාත්මකයි අනිවාර්යයෙන්ම. මොකද ඒකට හේතුව මේ දෙදෙනා හොඳ ආරම්භයක් ලබා ගත්තොතින් රාජස්ථාන් රොයල්ස් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නත් රන් චේස් එකක හිටියත් එයාලට මේ හොඳ ස්ටාර්ට් එක අනුව ඒගොල්ලෝගේ ජයග්‍රහණය පරාජය තීරණය වෙනවා කියන කාරණේ සඳහන් කරන්න ඕනේ. යම් කිසි විදියකින් මේ දෙදෙනාට හොඳ ස්ටාර්ට් එකක් ගන්න බැරි වුණොත් එතන පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම තමයි ජුරෙල් කඩුළු රකින්න ක්‍රීඩකයා ඔහු තීරණාත්මක සාධකයක්. ඒ වගේම තමයි රියන් ප්‍රැග් ඊට අමතරව හෙට්මාය පිළිබඳව කතා කරන්න ඕනේ. පූරන් වගේමයි හෙට්මායගෙත් තාම අපිට ලොකු දැනෙන ඉනිමක් ක්‍රීඩා වෙනවා අපිට නිරීක්ෂණය වුණේ නැහැ. ඉතින් අපි විශ්වාස කරනවා හෙට්මායත් හොඳ ඉනිමක් මේ තරගය තුලදී ක්‍රීඩා කරයි කියලා. ඒ වගේම තමයි රවි ජඩේජා තුන් ඉරියව් ක්‍රීඩකයා දගපන්දු යවන ක්‍රීඩකයා මොහු තීරණාත්මක සාධකයක් වේවි අනිවාර්යයෙන්ම. මොකද මේ ක්‍රීඩකයා අවශ්‍ය මොහොතවල වලදී ලකුණු ලබා ගැනීම වගේම අවශ්‍ය මොහොතවල වලදී කණ්ඩායමට කඩළු ලබා දීම නැත්නම් කඩළු ලබා ගැනීම කියන කාර්යයන් දෙකම සිදු කරන ක්‍රීඩකයෙක් විදිහට අපට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි වේග පන්දු යවන බුලට් එක ජොෆ්රා ආචර් මොහු ඉතාමත්ම තීරණාත්මක සාධකයක් පළමු පන්දු වාර 6 තුලදී ඉතාමත්ම තීරණාත්මක සාධකයක් බවට පත් වෙවි රාජස්ථාන්ලට මොහුගේ පන්දු යැවීම. රවි බිෂ්නෝයි ඉතාමත්ම තීරණාත්මකයි දග පන්දු යවන්න. මේ වෙනකොට රාජස්ථාන් වල අපි අර කලින් කිව්වා වගේ වැඩිම කඩුල්ලාභියා මෙතෙක් තරගාවලිය තුල ඉතින් මොහු ලොකු දැනෙන දෙයක් මේ තරගය තුලදී කරાવી කියලා අපි විශ්වාස කරනවා. ඊට අමතරව එන්රේ බර්ගර් ඉන්නවා. ඔහුත් ඉතාමත්ම තීරණාත්මකයි. ඉතින් මේ විදිහේ කණ්ඩායම් දෙකක් තමයි මේ තරගය තුලදී තරගවදින්නේ. අපි අපේ ක්‍රීඩකයා නැත්නම් දසුන් ශානක ගැන කතා කරොත් ඉන්නේ එහෙම අවස්ථාවක් ලැබෙයිද කියන තැනට එනකොට පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. ෆෙරේරා කියන ක්‍රීඩකයා ක්‍රීඩා කරයි බොහෝ දුරට. ඉතින් දසුන්ට තව තරග කීපයක් ගිල යම් විදියකින් අවස්ථාවක් ලැබෙයි. හැබැයි අපි විශ්වාස කරන්නේ මේ තරගයේදී ඔහුට ලැබෙයි කියලා. එහෙම ලැබුණොත් ඉන්නේ එහෙම දසුන් ශානක තමන්ගේ උපරිම දක්ෂතාව දක්වන්න ඕනේ. යම් කිසි විදිහකින් මේ තරගය තුලදී ලැබුණොත් ඉන්නේ ඒක සර්ප්‍රයිස් එකක් වේවි. එහෙම සර්ප්‍රයිස් එකක් වුණොත් දසුනුත් ප්‍රේක්ෂකයව සර්ප්‍රයිස් කරන්න සූදානම් වෙලා ඉන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔහුට ඉදිරි තරගවලදී කියන්නේ මේ තරගයේදී යම් කිසි විදියකින් අවස්ථාව ලැබුණොත් ඉදිරි තරගවලදීත් ඔහුට ඒ අවස්ථාව ලැබෙන්නේ මේකේ දක්ෂතාව දක්වුවොතින් විතරයි. මොකද මෙතනත් ලොකු තරගයක් තිබෙනවා ෆොරින් ප්ලේයර්ස්ලාගේ. මොකද හොඳ ක්‍රීඩකයෝ කීප දෙනෙක්ම රාජස්ථාන්ලාගේ ඉන්න නිසා වෙන්නේ. අපි බලමු කොයි ආකාරයටද මේ වෙන්නේ කියලා. අපි සුබ ප්‍රාර්ථනා කරනවා දසුන්ටත් අවස්ථාවක් ලැබෙන්න කියන ප්‍රාර්ථනාව තමයි අපේ තියෙන්නේ. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. අපි වැඩිදුර තොරතුරු රැගෙන නැවත හමු වෙන බලාපොරොත්තු වෙන ගිහින් එන්න සියලු දෙනාටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.